මුළු ලෝකෙටම ඇති එකම පද්මාකාර චෛත්‍ය වන ක්‍රිස්තු පූර්ව 167ත් 131ත් අතර කාලයේ ඉදිකළ දුටුගැමුණු රජතුමාගේ රන් කඩුවත් කඩොල් ඇතාගේ රන් දම්වැලත් තැන්පත් කර ඇති ලෝකෝරුමයක් වන විහාරයක්. වර්තමානයේද පස් වලින් වැසී ගොස් ඇති දකුණු ආසියාවේ උසින් වැඩිම පස්ලෝහ ප්‍රතිමාව හමු වූ සිව්දිසා පිරිසිදු දොරටු පිහිටා තියෙන මේ විහාරයේ විශේෂත්වය ගැන අද අපි ගවේෂණය කරමු. වලව්ව ලාංකේය ඉතිහාසයේ නොදුටු පැතිකඩ. දුටුගැමුණු රජු විසින් එළාර පරාජය කිරීමෙන් පසුව දැදුරුව කේන්ද්‍ර කරගත් අක්කර 4000ක භූමි භාගයක් බින්දගමක් ලෙස නන්දිමිත්‍ර යෝධයාට රජු ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නන්දිමිත්‍ර යෝධයා උපන් බිම වන පල්ලම ප්‍රදේශයේ නන්දිමිත්‍ර නවවංගු රජමහා විහාරය ඉදි කරනවා. විශේෂ අංග 9ක් චෛත්‍ය රජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කළ නිසා පෙරදී නන්දිමිත්‍ර නවාංග රජමහා විහාරය ලෙස මේ චෛත්‍යය හඳුන්වලා තියෙනවා. වසර 2300ක ඉතිහාසයකට උරුමකම් කියන නන්දිමිත්‍ර නවවංගු රජමහා විහාරය චේතියගර, පටිමාගර, බෝධිගර, උපෝසථාගාර, චත්තාගාර, මුරගල, සඳකට මහන පොරවක්ගල් ආරෝග්‍යශාලා වගේම රහතන් වහන්සේලා වෙනුවෙන් ඉදි කළ කුටි විශාල ප්‍රමාණයක් තිබූ බවට පුරාවිද්‍යා සාධක අදටත් සාක්ෂි දරනවා. රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ පසුව නන්දිමිත්‍ර යෝධයා විසින් ඉදිකළ බව සඳහන් වන ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රජමහා විහාරය වර්තමානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඇති අතර මෙයද නිදන්වරුන්ගේ ග්‍රහණයට ලක් වූ බොදු උරුමයක්. පද්මාකාර දාගැබක් වන මෙය ගඩොල් වර්ග 26කින් නන්දිමිත්‍ර යෝධයා ඇතුළු අපේ මුතුන් මිත්තන් ඉදිකර ඇති බව සඳහන් වෙනවා. චෛත්‍ය ප්‍රතිසංස්කරණයට පෙර ගඩොලින් කළ පාදමක් සහ ඊට යටින් කළුගලින් ඉදි කළ පාදමක්ද හමු වූ බවට සඳහන් වෙනවා. මේ ධවල මහා සෑය සඳහා අවශ්‍ය ගඩොල් සාදා ගැනීමට නොහැකි වූ වසර ගණනක් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නොහැකි වෙනවා. නිදන්වරුන් විසින් විනාශ කර මෙහි තැන්පත් කර තිබූ වස්තුන් ලබාගත් නමුත් සර්වඥ ධාතුන් වහන්සේලා සහ මහරහත් ධාතුන් වහන්සේලා මේ මහා චෛත්‍ය රජාණන් වහන්සේගේ පින් බලෙන් ආරක්ෂා වෙලා තියෙනවා. කළුගලින් ඉදිකර මහල් ගොඩනැගිල්ලක්, අතීතයේ උපෝසථාගාරයක්, එහෙමත් නැත්නම් විනය කර්ම කළ ස්ථානයක්. රහතන් වහන්සේලා වැඩ සිටි මේ පින්බිමේ අද වෙනකොට ගල් කණු පමණක් ඉතිරි කොට විශාල ආරාම සංකීර්ණයක ඉතිහාසය වැළලී අවසానයි. විහාරස්ථානයක තිබිය යුතු සියලුම අංගෝපාංග සහිතව මෙම විහාරය ඉදිකර තිබූ බවට වර්තමානයේ හමුවන පුරාවිද්‍යා නටබුන් සාක්ෂි දරනවා. විහාරස්ථානයේ වටා දිය නොසිදින පොකුණු 7ක් ඉදිකර තිබූ බව සාහිත්‍ය පොත්වලත් සඳහන් වෙනවා. නෙළුම් මලක් පිපී ඇති ආකාරයට ලෝකයේ දැන්ට පිහිටා ඇති එකම විහාරය වෙන්නේ මේ නන්දිමිත්‍ර නවවංගු විහාරයයි. මේ විහාරය ගැන ඔයාලා දන්න තවත් කරුණු තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න.